චන්නට කියන්නේ කවුරු ලෑස්ති කරගන්න කියලාද? මේ කන්තක ලෑස්ති කරගන්න. මොකද බින්නදුනේ කන්තකම ලෑස්ති කරගන්න කිව්වේ. දහස් ගණනක් කශ්‍යප මාලිගා. බෞද්ධ සාහිත්‍යයේ සමහරක් කතාවල කොච්චරනම් ඒ කාලේ මම අහවලාය කන්තකනම් අහවලාය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. පින්නතුනි යශෝදරා උත්තමාවී ආනන්ද හාමුදුරුවෝ කන්දක චන්න අගසව් දෙනම මුළු සංසාරේ පුරාවට බොහෝ තැන්වල එකට ඉඳලා තියෙනවා. කන්තකත් එක්ක නේරංජනාව තරණය කරලා ඉවර වුණාට පස්සේ කන්තකට තේරෙනව මොකද්ද? පින්නතුනේ මේ කල්ප ගානක් සංසාර එකට ආපු ගමනක් අද නිමා කරනවා. කන්තක ආත්ම කීයක් නම් සිද්ධාර්ථ බෝධිසත්වෝ ස්වාමියා කොටගෙන ඉඳ ඇත. ආත්ම කීයක් ඉඳ එයා ආත්ම ගාන ඉවර කරනවා නිරංජනාවේ. පින්නතුන් රං ආභරණ ටික ගලවනකොට කන්තකට තේරෙනවා මොකද්ද තේරෙන්නේ? ආයි බෝධිසත්වෝ යන්නේ. ආත්ම ගානක් සංසාරේ ස්වාමියා විදියට හිටපු කෙනා අය ආපහු යන්නේ නැහැ. පින්නතුනි කන්තක ක්ලාන්ත වෙනවා. දෙවනි පාර කන්තක නැගිටිනකොට බෝධිසත්වෝ කෙස්සටිය කපනවා. කන්තට තරහා ගන්න බෑ තිරිසන් සතාට පපුව පැලිලා මැරෙනවනේ පින්නතුනි. ඇයි සංසාරගත බැඳීම් තියෙන්න ඕන කල්යාණ මිත්‍රත්වයන් සංසාරේ පුරාවට නඩත්තු වෙලා තියෙන්න ඕන.